සුබම සුබ දවසක් වේවා සියලුම දෙනාට. අදත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට පෙන්නන්නම් ඇත්තටම මම කලින් කරපු වීඩියෝ එකක. ඒ කියන්නේ මම කලින් කරා ඔයාලා දකින්න ඇති ඇහැටු ගහක් කප්පාදු කරලා නිවැරදිව වයර් කරන හැටි කියලා වීඩියෝ එකක්. මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඒ කියන්නේ මේක ඇත්තටම කතාව මෙහිමයි. බොන්සායි කරනකොට කප්පාදුව කියන එක අනිවාර්යයෙන්ම වැදගත්. එතකොට මේ ගෙවන කාල සීමාව මාර්තු පෙබරවාරි අන්තිම ඒ කාල සීමාව වඩාත්ම සුදුසුයි. එතකොට මම දැන් ඔයාලට පෙන්නන්නම් මම එදා ඒ කරපු වීඩියෝ එකේ කප්පාදු කරාට පස්සේ වයර් කරාට පස්සේ දැන් ගහට වෙලා තියෙන පරිවර්තනය. ඒ කියන්නේ මේ කප්පාදුව කියන එක ඇත්තටම අනිවාර්යම දෙයක් බොන්සායි කරනේදී. බලන්න දැන් කලින් තිබුණු මතාවට වඩා මේ ගහ කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වීඩියෝ එක බැලුවොත් ඔයාලට ඇත්තටම මේ පරිවර්තනයේ වෙනස අඳුර ගන්න පුළුවන් වෙයි. මේ ගහ කලින් තිබුණ අවස්ථාවේ කප්පාදු කරන කලින් තිබුණ ආකාරයත් එක්ක බලපුවාම දැන් ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන් කප්පාදුවක තියෙන වැදගත්කම. බලන්න කප්පාදු කරලා දැන් ආසන්න වශයෙන් දවස් 25ක් මාසයක් වගේ කාලයක් තමයි වෙන්නේ. එතකොට කප්පාදුවෙන් පස්සේ අතු වැඩි වෙලා මෙන්න මේ වගේ අලංකාර විදිහට අපි පවත්වාගෙන යන හැඩය ඉදිරියටත් පවත්වාගෙන යන්න වඩාත් පහසු වෙනවා. පේනවනේ නේද මේ වයර් කරලා අතු හැඩ කරගත්තට පස්සේ අලුත් කොළ එන්න පටන් අරගෙන ගහ ගොඩාක් ලස්සනට තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්න උත්සාහ කරේ ඇත්තටම බොන්සායි කරන කට්ටියට වගේම අලුතෙන් කරන අයට කප්පාදුව කියන්නේ ඒ වගේම වයරින් කිරීම කියන්නේ අනිවාර්යම කළ යුතුම අංගයක්. ඉතින් බොහොම ස්තුතියි.